සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ සුපුන් ටෙක් YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකකින්. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද හරි විදිහට Facebook page එකක් create කරගන්නේ කියලා. ඉතින් අපි intro එකට ගිහිල්ලා එලා ඒ සම්බන්ධ කතා කරමු. ඉස්සෙල්ලම ඔයාලගේ ෆෝන් එකේ Facebook app එක open කරගන්න. මම මේ විදිහට Facebook app open කරගන්නවා. ඒක ඕපන් කරලා පස්සේ ඔයාලට මෙතන Facebook කියන එකේ මෙතන home, video, friends, marketplace, notification මෙතන එහා පැත්තේ profile icon එක තියෙනවා ඔයාලගේ Facebook account එකේ profile icon එක. අන්න ඒක උඩ එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔයාලට ඒක touch කරලා පස්සේ මෙන්න මේ වගේ option කිහිපකුත් එක්ක මෙතන යට settings වගේකුත් තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලන්න see more කියලා තියෙනවා. ඒ කියන්නේ මේකේ තව option තියෙනවා. එතන සීමෝ දුන්නට පස්සේ ඔයාලට මේ ඔප්ෂන් ගොඩ හරියක් බලාගන්න පුළුවන්. එතන අන්තිමටම ඔයාලට ඔප්ෂන් එකක් තියෙනවා pages කියලා. අන්න එතනට ඔයාලා යන්න. එතනට ඔයාලා ගියාට පස්සේ ඔයාලට උඩින්ම මෙතන pages වගේ පෙන්වන්න කරනවා. ඊපස්සේ ඔයාලට මෙතන උඩින්ම තියෙනවා create කියලා දෙන. page වලට ගියාට පස්සේ මෙතන උඩින්ම buttons තුනක් තියෙනවා create, like page, invites කියලා. මෙතන ඔයාලා create කියන තැනට යන්න. ඊට පස්සේ ඔයාලා අහනවා personal professional කියලා දෙනවා. ඒ කියන්නේ ඔයාලට තමන්ටම විතර page එකක් හදාගන්න ඕන. ඒ කියන්නේ private විදිහට ඒක personal දාන්න පුළුවන්. professional දැම්මත් ඔයාලට public විදිහට business වැඩ එහෙම කරන්න පුළුවන්. මේ professional විදිහට category එක දැම්මොත් මම ඉතින් මේ තියෙන විදිහටම professional කියන එක දානවා. ඊට පස්සේ ඔයාලට මෙතන new page එකක් හදන්න පුළුවන්. නැත්නම් ඔයාලගේ account එකට main profile එකක් හදන්න පුළුවන්. account එකටම profile එක. මම මෙතන new page එකක් හදන එක වෙනම page එක account එකට වෙනම. ඊට පස්සේ ඔයාලා යට next දෙන්න. ඊට පස්සේ ඔයාලට තියෙන ඔයාලගේ page එකට නමක් දාගන්න. මම page එකට මගේ channel එකේ නම දාගන්න උදාහරණයක් විදිහට. ඔයාලට ඕන නමක් දාගන්න පුළුවන්. මෙතෙන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නම type කරලා next දෙන්න. මෙතන ඔයාලට මේ වීඩියෝ එකට දාන කැටගරිස් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලා කැමති කැටගරි එකක් තෝරගන්න ඕන ඔයාලගේ page එකට මොනව සම්බන්ධවද දාන්නේ කියලා. ඉතින් මම tech සම්බන්ධව දාන science tech කියලා කැටගරි එකක් දාගන්නවා. එකක් මම දැනට දාගන්න ඔයාලට කැමති කැටගරි ගණක් විතර දාගන්න පුළුවන්. කියන්නේ මෙතන ඔයාලට ප්‍රධාන කැටගරිස් තුනක් ඇඩ් කරගන්න පුළුවන්. මේ science tech වගේ මෙතන තව categories තුනක් පුළුවන්. ඊට පස්සේ ඔයාලා select කරාට පස්සේ මෙතන create button එක දෙන්න. ඔන්න අපේ page එක දැන් create වෙලා තියෙන්නේ. ඔයාලට මේ page එකට දාන්න මේ දත්ත වගේක් අහන මේ කියන්නේ විස්තර. ඔයාලා මෙතන bio එක, website තියෙනවා, website, email, phone number, location, city එක, ship code එක එහෙම දාන්න තියෙනවා ඔයාලට. ඔයාලා ඒවා ඇඩ් කරගන්න. මම දැන්ට උදාහරණයක් විදිහට මේක කරන්නේ. හින්දා ඒව මම ඇඩ් කරන්නේ නැහැ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට පෙන්වන profile එකේ photos ඇඩ් කරන්න. එහෙම ඔයාලට බලන්න පුළුවන්. මම ඒවත් දැන්ට උදාහරණයක් විදිහට normal photos ඇඩ් කරගන්න. උදාහරණයක් විදිහට මම normal profile එකකින් තෝරගන්න. මම දැනට මේ profile icon එක මේකට තෝරගන්නවා. ඔයාලා profile icon එකයි මේ මෙතන cover එක page එකේ photo cover එක ඒකම select කරන්න ඉන්නේ. ඒක ඔයාලා select කරගන්න. මම ඊට පස්සේ මෙතන next දෙනවා. මේවත් ඔයාලා skip කරන්න. මේ friends ලට වෙන වෙනම invite කරන් තින්නේ. ඒවා ඔයාලට කැමති නම් invite කරන්න පුළුවන්. මම ඒක next කරලා දානවා. ඊට පස්සේ දැන් අපි page එක create කරලා ඉවරයි. ඔයාලා මෙතන done දෙන්න. අපි දැන් වෙනම ප්‍රොෆයිල් එකක් විදිහට තමයි ඒක හැදලා තින්නේ. අපේ page එක දැන් account එක switch වුණා.
මම දැන් අපේ page එක create කරලා ඉවරයි. ඒක ඔයාලට බලන්න පුළුවන් වෙනම profile එකක් විදිහට තමයි ඒක හැදලා තින්නේ. ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා. මෙතන likes පෙන්නනවා, followers ලා වෙනම පෙන්නනවා මෙතන. ඔයාලගේ page එකට යටින්. ඔයාලට බලන්න පුළුවන් මෙතන ඔයාලට post දාන්න තැනක් තියෙනවා. ඔයාලගේ page එකේ advertisement add කරන්න පුළුවන්. මෙතන cover photo add කරගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම තමයි Facebook එකේ page එකක් හරියටම create කරගන්නේ. ඔයාලට හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරන්න. තවත් මෙවැනිම වීඩියෝ එකකින් හමුවෙමු. ඔබට සුබ දවසක්.